ඒ මේ බං මේ උඹගේ යාළුවා බයික් එකක් ගෙනල්ලා තමයි. කවුද බං කෝ? අමුඩේ පුකයි වගේ ඉන්නේ යාළුවා නේද බං උඹට නොකිය බයික් එකක් ගෙනල්ලා තියෙන්නේ. අත්ති ඒ යකෝ මූ කිව්වෙත් නෑනේ බං. ආයි දෙගන්න නෑ මාව සර්ප්‍රයිස් කරන්න මචං කියන්න නැත්තේ. ගෙනවා ගෙන ඉතින් අපි ගෙනවා වගේ තමයි. දැන් කොල්ලක් කරන් බලන්න. අප්පා බයික් එකක් ගත්තතර යාළුවෝ මූ පෝල් ගන්නවා. ආයි ගන්නවා. හෙලෝ මේ උඹ බයික් එකක් ගත්තද බං? ආව් බං මං ගත්තා බං. යකෝ කිව්වෙවත් නෑනේ අපිට. මම පස්සේ ගන්නම් මම වැඩකින්නේ. හරි එක්කම නෑ. මේ දැන් රෑ වෙලානේ. හෙට ගෙනවා අපිට බලන්න මාත් එක බිල්ලක් තින්නවා මෙතන. මේ අපි දෙන්න හෙට හවස ඉන්න. වරෙන් බයිසිලා නම් ඈ. හා. හරි එන්න හා මන් දිනවා. හරි. මේ අරුඹට බයිසිලා ගේන්නම්කෝ. ආරෝ ගෙනල්ද? දවස් වෙලානේ මං කෝ හෙට එන්න කියලා. හෙට නැත්තම් වරෙන් කෝ ෆොටෝ ටිකක් එම ගන්නත් පුළුවන් වරෙන්. කෝබහම් මේ යාළුවා තාම නෑනේ බං. ඌ පොල්ලද දන්නේ නැහැ උඹට. නෑ ඕකයි නෝ ඕම් බලංකෝ පොල්ල තියන්නේ ඕක ගියරවත් ඉතින් පය පොල්ලක් ගන්න. හෙලෝ මේ උඹ කොහෙද මං ඉන්නේ දැන් අපි පැය තුනක් මෙතන බලාගෙනවා. මගේ මේ බයිසිකලේ වැඩකට ආවා බං දුරකට. අද එන්න වෙන්නේ නෑ බං. අප්පට සිරි එහෙමද? කමන්නේ එන හෙට එනෝ කමන්නේ. මුගේ මල වදයක් තියෙන බයිසිකලයක් ගත්තා. මොකෝ කියන්නේ බාරු? අද එන්න වෙන්නේ නැල්ලු බං. හෙට එන්නන්න. හෙට සෙට් වෙමු. හොඳේ. මචං මං අද පොල්ලි කිට් එකක් ගන්න ආවේ. අරුමට සිරි. අරුගේ බයිසිකලේ පොල්ලිට පොඩෝ ටිකක් ගන්න. බලන්න. අදත් ඌ පොල්ලද දන්නේ නෑ උඹට. නෑ අද පොල්ල නෙමෙයි ඉඳන් පොල්ලක් කරන් බලමු මොකක් ගන්න. කරනවා බං. ආයෙ එකක් ගමු. මම ඉන්නවා. අනේ වෙන්න හැටි තියන් බං ෆෝන් එක. මචං ඌ උඹේ හොඳම යාළුවා කියන බව ඇත්ත. ඒ වුණාට මචං හොඳම යාළුවෙන් නම් මේ විදිහට උඹව රස්කියදු කරයිද කියහන්කෝ. දැන් දවස් කීයක්ද කියහන්කෝ බං. ඔව් ඒකත් ඇත්ත නේද බං. සමහරක් විට උට උඹට බයික් එක දෙන්න බැරුව ඇති බං. එහෙමයි කියලා. ඔබ එකේ කාලඟ දෙකේ කුලේට වැටෙන්න යන්න එපා බං. තේරුම් ගන්න. උඹ කාගෙන්වත් අතපල්ලේ වැල්ලා නෑනේ. උඹේ අතපය හතර තියෙනවනේ. උඹ උට වඩා ගේමක් කරලා හොඳ බයික් එකක් ගෙන. මෙන්න මේ වරෙන් බයි යන්න. රිද්දවන්.